සමන්තභද්‍ර බෝසතුන්ගේ ධෛර්යය. එම අවස්ථාවේ ලෝකෝත්තර බලයෙන්ද අභිමානයෙන්ද කීර්තියෙන්ද යුක්ත වූ සමන්තභද්‍ර බෝසත් තෙමේ ගණන් කළ නොහැකි, විස්තර කළ නොහැකි මහා බෝසත් පිරිසක් පිරිවරාගෙන නැගෙනහිර දිශාවෙන් පැමිණියේය. ඔහු විසින් පසු කරන ලද සෑම ලෝක ධාතුවක්ම කම්පනය විය. මැණික් නෙළුම්මල් වරුසාවන් වසින්නට විය. සීමාවක් නැති සියදහස්, දසදහස්, දස ලක්ෂ ගණන් නොයෙක් තූර්ය භාණ්ඩ වාදනය විය. ගණන් කළ නොහැකි දිව්‍ය පුත්‍රයන්, මකරුන්, යක්ෂයින්, ගාන්ධර්වයන්, කින්නරයන්, මහෝර්ගයන් ආදී මිනිස් නොමිනිස් පිරිස් මෙම බෝසතුන් වට කරගෙන ඒ සභාවේ සිටියෝය. ඒ සෑම අයෙකු විසින්ම තම තමන් සතු ආනුභාවයන් හා ආධ්‍යාත්මික බලයන් දක්වමින් පැමිණ සිටියාහුය. සමන්තභද්‍ර බෝසතුන් සභාලෝකයේ ගිජ්ජකූට පර්වතය වෙත පැමිණ ගෞරව සම්ප්‍රයුක්තව හිස පහතට නවාගෙන ශාක්‍ය මුනි බුදුරදුන් වටා සත්වරක් ප්‍රදක්ෂිනා කොට මෙසේ ආමන්ත්‍රණය කළේය. මම රත්න තේජෝ බියුත්ගත රාජ බුදුරදුන්ගේ බුද්ධ ක්ෂේත්‍රයේ සිට බොහෝ ඈත සිට පැමිණියෙමි. සභාලෝකයේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනවා මට ඇසුණි. මා මේසා විශාල බෝසත් පිරිසක් සමග පැමිණියේ මේ සූත්‍රය දේශනා කරනවා ඇසීමට හා පිළිගැනීමටය. ඒ නිසා අප ගැන අනුකම්පා කර එම සූත්‍රය දේශනා කරන ලෙස අයදින්නෙමු. තවද කුලපුතුන්ට හා කුල දූවරුන්ට තථාගතයන්ගේ පරිනිර්වාණයෙන් පසුව මේ සූත්‍රය අත්කරගත හැකි වන්නේ කෙසේද යන්න විමසුවේය. බුදුන් වහන්සේ මෙසේ දේශනා කළසේක. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුලපුතුන්, කුල දූවරුන් කොන්දේසි 4ක් සම්පූර්ණ කරන්නේ නම් ඔවුන්ට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අත්කර ගැනීමට හැකිවන්නේය. පළමුවෙන්ම බුදුවරුන් විසින් බුදුවරුන්ගේ මනසේ ඔවුන් ආරක්ෂා සහිතව තබා ගනු ලැබිය යුතුය. දෙවනුව කුසල් මූලයන් රෝපණය කර වවාගත යුතුය. දෙවනුව ස්ථීර වශයෙන්ම අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන්නේ මේ යන තත්වයට ළඟා විය යුතුය. හතරවැන්න නම් සියලු සතුන් දුකින් මුදවා ගනිමී යන අධිෂ්ඨානය මනස තුළ ඉපදිය යුතුය. ඉහත කොන්දේසි 4 සම්පූර්ණ කරන්නේ නම් ඔවුන්ට නිසකයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අත්පත් කර ගැනීමට හැකිවන්නේය. එවිට සමන්තභද්‍ර බෝසතුන් බුදුන් වහන්සේට මෙසේ පැවසීය. ලෝක පූජිතයාණෙනි, අවසන් අවුරුදු 500ක කාලය නරක දූෂිත කාලයක් වේ. යම් පුද්ගලයෙක් මෙම සූත්‍රය පිළිගෙන දරාගනී නම් මම ඔහු ආරක්ෂා කර ප්‍රවේශම් කරන්නෙමි. අතුරුවාන්තරාවලින් මුදවන්නෙමි. සාමය සහ ශාන්තභාවය ලබා ගන්නට මම කටයුතු සලස්වන්නෙමි. ඔහුගේ කිසියම් දුර්වලතාවයකින් කෙනෙකුට මුලා කිරීමට හෝ ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ නොදෙමි. මම මාරයෙකුට, මාර පුත්‍රයෙකුට, මාර දුවකට, යක්ෂයෙකුට, යක්ෂ පුත්‍රයෙකුට, යක්ෂ දියණියකට, කුම්බාණ්ඩ, පිසාච, පුතික්තයෝ, කෘත්‍යවෝ ආදීන් හට සහ මනුෂ්‍යයන් විසින් කායික මානසික හිරිහැර කරදර කරනු ලැබීමට ඉඩ නොදෙමි. යමෙකු විසින් මෙම සූත්‍රය සිටගෙන හෝ ඇවිදිමින් හෝ කියවන
හඬ නගා කියවන අවස්ථාවලදී දලසයකින් යුතු මාගේ සුදු හස්ති රාජයා පිට නැගී මාගේ බොහෝ වූ බෝසතුන් පිරිස සමග මම ඔහු සිටින තැනට යන්නෙමි. ඔහු ඉදිරියේ මම පෙනී සිටින්නෙමි. ඔහුට මම පූජෝපහාර කරමින් ඔහු ආරක්ෂා කොට ඔහුගේ මනසට සතුට ප්‍රමෝදය ගෙන දෙන්නෙමි. මා මෙසේ කියන්නේ හේතුවක් ඇතිවය. එනම් මටද සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට පූජෝපහාර දක්වන්නට උවමනා නිසාය. යම් පුද්ගලයෙක් වාඩි වී මෙම සූත්‍රය කියවන්නේද එවිටද දලසයකින් යුත් මගේ සුදු හස්ති රාජයා පිට නැගී ඔහු ඉදිරියේ මම පෙනී සිටින්නෙමි. එම පුද්ගලයා හට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් පදයක් හෝ ගාථාවක් හෝ අමතක වන්නේ නම් මම ක්ෂණිකවම අමතක වූ දේ ඔහුට මතක් කර දෙමි. ඔහු හා සම්බන්ධ වී කියවමි. හඬ නගා කියවමි. එවිට ඔහුට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අවබෝධ කර ගැනීමට හැකිවේ. එවේලේම සූත්‍රය පිළිගෙන දරාගෙන කියවන හඬ නගා කියවන පුද්ගලයාට මාගේ ශරීරය දැක ගැනීමට පුළුවන්. සතුට ප්‍රමෝදයෙන් පිරී ඉතිරී යන එම පුද්ගලයා කිසි දිනක නොවූ විරු ලෙස උත්සාහවන්ත වනු ඇත. ඔහු මා දැක ඇති බැවින් ඔහු ඉක්මනින්ම සමාධීන් සහ ධාරණීන් අත්පත් කරගනු ඇත. ධාරණී නැවත නැවතත් කටපාඩමින් කියනු ලැබීමෙන් සියදහස් දසදහස් වර නැවත නැවත කියවීමෙන් ධර්ම ශබ්ද කෞශල්‍ය ධාරණීය ලබන්නේය. එසේ වූ ඔහු ධාරණීය ලබා ගන්නේය. ලෝක පූජිතයාණෙනි, ධර්මයේ දූෂිත වූ හා යක්ෂයන්ගෙන් පිරී අවසන් අවුරුදු 500ක කාලය තුල යම් පුද්ගලයෙකු භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන කියවා හඬ නගා කියවා පිටපත් කර පුරුදු පුහුණු කිරීමට අදහස් කරයි නම් ඔවුන් එම ධර්මය බොහෝ උත්සාහයෙන් ධෛර්යයෙන් එකම මනසකින් දින 21ක් කළ යුතුය. එම දින 21 සම්පූර්ණ වූ පසු දලසයකින් යුතු මාගේ හස්ති රාජයා මත නැගී ගණන් කළ නොහැකි බෝධිසත්ව පිරිසක් වට කරගෙන සියලු සතුන්ගේ දර්ශනයට ප්‍රිය වූ මාගේ ශරීරය මවාගෙන ඔවුන් ඉදිරියේ පෙනී සිට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමි. මම ඔවුන්ට උපදෙස් දෙමින් කුසල් ඵලයන්හි සතුටගෙන දෙමි. මම ඔවුන්ට ධාරණීය ලබා දෙමි. හේතුව නම් මෙම ධාරණීය අත්පත් කර ගැනීමෙන් පසුව කිසිම අමනුෂ්‍යයෙකුට ඔහුට හිරිහැරයක් හෝ අවුලක් කළ නොහැකි අතර කිසිදු ස්ත්‍රියකට ඔහු මුලා කර වෙනතක යැවීමට නොහැකිය. ඒ නිසා තථාගතයන්ණෙනි, මෙම ධාරණීය කියවීමට මට අවසරයක් දෙන්න යයි බලාපොරොත්තු වෙමි. මම පුද්ගලිකවම සියලු කල්හි ඔහු ආරක්ෂා කරමි. ඉන්පසු බුදුන් ඉදිරියේදී ඔහු මේ මන්ත්‍ර ප්‍රකාශ කළේය. අතණ්ඩේ දණ්ඩපති දණ්ඩාවර්තේ දණ්ඩකුල දණ්ඩු සුසාරේ සුතාරේ සුතාරපති බුද්ධ පශ්‍යේනේ සර්වධාරණී ආවර්තේනේ සාර්ව භාෂය වර්ධනේ සුවර්ධති සංඝ පරීක්ෂිතේති සංඝ නිර්සාතේනේ අසංගේ සර්ව සත්වරුත කෞශල්‍යනුකේතේ සිම්බ වික්‍රඩිතේ අනුවර්තේ වර්ධනී වර්ධාලී ස්වාහං. තථාගතයන්ණෙනි, යම් කිසි බෝධිසත්වයෙකුට මේ ධාරණී පද ඇසීමට ලැබෙන්නේ නම් එයට හේතුව සමන්තභද්‍ර බෝසතුන්ගේ ලෝකෝත්තර බලයයි ඔහු දැනගත යුතුය.
සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ජම්බුද්වීපය පුරා දේශනා කරන්නෙමි. එම සූත්‍රය යම් පුද්ගලයන් විසින් පිළිගනු ලබද්ද ඔවුන් විසින් තම හඬ ගැන මෙසේ සැතිය යුතුය. මේ සියල්ල සිදුවන්නේ සමන්තභද්‍ර බෝසතුන්ගේ ඍද්ධි ප්‍රාතිහාර්ය බලය අනුවය. යමෙක් මේ සූත්‍රය දරාගෙන කියවා හඬ නගා කියවා නිවැරදිව මතක් කර ගනීද, එහි මූලික න්‍යායයන් තේරුම් ගනීද, සූත්‍රය කියා ඇති ආකාරයට පුරුදු පුහුණු කරයිද, එවැනි පුද්ගලයන් සමන්තභද්‍ර බෝධිසත්වයන් විසින්ම කරනු ලබන පුහුණු කිරීම කරගෙන යන්නේ යැයි සිතාගත යුතුය. සීමාවකින් තොර, ප්‍රමාණයකින් තොර, ගණනින් කිව නොහැකි බුදුවරුන් ඉදිරියේ ඔහු කුසල් මූලයන් බොහෝ ගැඹුරට රෝපණය කරන්නාහුය. එසේ වූ ඔවුන්ගේ හිස තථාගතයන්න් විසින් පිරිමදිනු ලබන්නේය. යමෙකු විසින් මෙම සූත්‍රය පිටපත් කිරීම පමණක් කරනු ලබන්නේ වුවද ඔහු ජීවිත කාලය අවසන් කර නැවත උපදිනු ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේය. එම අවස්ථාවේ 84,000ක් දිව්‍යාංගනාවෝ නොයෙක් ආකාරයේ සංගීත පවත්වමින් ඔහු පිළිගැනීමට එන්නාහුය. සප්ත රත්නයෙන් සෑදුණු ඔටුන්නකින් හිස සරසාගෙන සුරංගනාවන් මධ්‍යයේ බොහෝ සතුටින් ඒ සභාවේ ඔවුනොවුන් හා ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නාහුය. යම් පුද්ගලයන් මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන ආරක්ෂා කරගෙන කියවා හඬ නගා කියවා එහි මූල ධර්මයන් තේරුම්ගෙන සිටිත්නම් ලබා ගන්නා ආනිශංස තව කොතරම්ද? එවිට අවසානයේ බුදුවරුන් දහසකගේ අත්වලින් ඔහු පිළිගනු ලබන්නේය. භයෙන් තොර කරනු ලබන්නේය. දුගති මාර්ගයන්ට වැටීම වළක්වන්නේය. එකනෙහි ඔවුන් තව්තිසා දිව්‍ය ලෝකයට යන්නාහුය. එනම් මෛත්‍රී බෝධිසත්වයන් වැඩ සිටින ස්ථානයයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මෛත්‍රී බෝධිසත්වයෝ නොයෙක් මහසත් බෝසත්වරුන් විසින් වට කරගෙන සිටිනු ලබන්නෝය. එම බෝධිසත්වයන්ට 100,000, දසදහස්, දසලක්ෂයන් වූ දිව්‍යාංගනාවෝ උපස්ථාන කරති. මෙවන් පුද්ගලයන් ලබන ප්‍රතිඵල හා ආනිශංස මේ ආකාර වන්නේය. ඒ නිසා ප්‍රඥාවෙන් යුතු පුද්ගලයෝ එකම මනසකින් මෙම සූත්‍රය පිටපත් කරති. එසේ නැතිනම් වෙනත් අයට මෙම සූත්‍රය පිටපත් කිරීමට, පිළිගැනීමට, දරා ගැනීමට, කියවීමට, හඬ නගා කියවීමට හා සූත්‍රය කියා ඇති ආකාරයට නිවැරදිව පුරුදු පුහුණු කිරීමට සැලැස්විය යුතුය. තථාගතයන්ණනි, මා දැන් ඒ නිසාම මාගේ ඍද්ධි ප්‍රාතිහාර්ය බලය, ලෝකෝත්තර බලය යොදා මෙම සූත්‍රය ආරක්ෂා කර තබා ගන්නෙමි. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මෙම සූත්‍රය මුළු ජම්බුද්වීපය පුරාම පැතිරෙන්නේය. එය කිසි දිනක අවසන් වන්නේ නැත. එම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුන් වහන්සේ මෙසේ ස්තුති වචන ප්‍රකාශ කළහ. යහපති යහපති සමන්තභද්‍ර, ඔබට මෙම සූත්‍රය ආරක්ෂා කර තබා ගැනීමෙන් බොහෝ සතුන් වෙත සාමය සතුට සැනසීම ගෙන ඒමට හැකිවේ. ඔබ දැනටමත් සිතාගත නොහැකි තරම් කුසල් ඵලයන් හා මහා කරුණා මෛත්‍රී පෙන්වා ඇත. ඔබ බොහෝ ඈත අතීත කාලයේ සිටම අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමට අධිෂ්ඨාන කර ඇති ආකාරය පෙන්වා ඇත.
ඔබගේ ලෝකෝත්තර බලයෙන් මෙම සූත්‍රය ආරක්ෂා කර තබා ගන්නා බවට පොරොන්දු වී ඇත. ඒ නිසා මම මගේ ලෝකෝත්තර බලයෙන් සමන්තභද්‍ර බෝසතුන්ගේ බලය පිළිගන්නා දරා ගන්නා පුද්ගලයන් ආරක්ෂා කරන්නේ මැයි දේශනා කළෙමි. සමන්තභද්‍රය, යම් තැනැත්තෙක් මේ සූත්‍රය පිළිගෙන දරාගෙන කියවා, හඬ නගා කියවා, නිවැරදිව මෙනෙහි කර සූත්‍රයේ කියවෙන ආකාරයට පුහුණු කර පිටපත් කරන්නේ වේද, ඔවුන් ශාක්‍ය මුනි බුදුරදුන් දැක ඇති බව ඔබ දැනගත යුතුය. එනම් ශාක්‍ය මුනි බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් මේ සූත්‍රය ඇසුවා හා සමානය. එවන් පුද්ගලයන් ශාක්‍ය මුනි බුදුරදුන්ට දානමාන පූජෝපහාර දැක්වූයේ යැයි ඔබ දැනගත යුතුය. තවද එවන් පුද්ගලයන් ශාක්‍ය මුනි බුදුන් වහන්සේ විසින් අති විශිෂ්ට ලෙසත් විශිෂ්ට පුද්ගලයන් ලෙසත් සලකනු ලැබූ බව ඔබ දැනගත යුතුය. එවන් පුද්ගලයන්ගේ හිස ශාක්‍ය මුනි බුදුරදුන් විසින් පිරිමදින ලද බව ඔබ දැනගත යුතුය. ශාක්‍ය මුනි බුදුහාමුදුරුවෝ තම සිවුරෙන් එවන් පුද්ගලයන් ආවරණය කරගෙන සිටින බවත් ඔබ දැනගත යුතුය. තවද ඔවුන් ලෞකික ආශාවන්හි ගිලී නැති අතර කෑදරකමක්ද නැත්තේය. ඔවුන්ට බෞද්ධ නොවන අන්‍යාගමික ග්‍රන්ථ කියවීමට රුචියක් නොවන්නේය. ඔවුන් පහත සඳහන් පුද්ගලයන් ආශ්‍රය කිරීමට සතුටු නොවන්නේය. එනම් පාපීය රැකියාවල් කරන්නන්, මස් මරන්නන්, ඌරන්, කුකුලන්, බැටළුවන්, බල්ලන්, එළුවන් ඇති කරන්නන් හෝ දඩයක් කරුවන්, ස්ත්‍රී වශීකරණයන් සාධන පුද්ගලයන්ය, වශීකරණ වෙළඳාම් කරන පුද්ගලයන්ය. මෙම සූත්‍රය දරාගෙන වැළඳගෙන පිටපත් කරන පුද්ගලයන්ගේ මනස අවංක වන්නේය. යුතුයකම්සේ වැඩක් කළ යුතුය යන මනසකින් හා අදහසකින් සිටින අතර ඔවුන්ට කුසල් බලය ලැබේ. ඔවුන් ලෝභ, දෝෂ, මෝහ යන විෂ වර්ගවලින්වත් ඊර්ෂාව, මානය, අධිමානය හෝ උද්ධච්චකමින් නොපෙළේ. මෙම පුද්ගලයන්ට සීමිත ආශාවන් ඇති අතර ඔවුන් බොහෝ ලෙහෙසියෙන් සෑහීමට පත්වේ. තවද සමන්තභද්‍ර බෝසතුන්ගේ පුරුදු පුහුණු කිරීම ඉදිරියට කෙසේ ගෙන යන්නේ දැයි දැනගෙන සිටින්නෝය. සමන්තභද්‍ර තථාගතයන්ගේ පරිනිර්වාණයෙන් පසු අවසන් අවුරුදු 500ක කාලය තුල යම් පුද්ගලයෙක් මේ සූත්‍රය පිළිගෙන දරාගෙන කියවා හඬ නගා කියවමින් සිටින්නේ නම් ඔබ ගැනම මෙසේ සිතිය යුතුය. එම පුද්ගලයා බෝසත්චර්යා ධර්ම පුරුදු පුහුණු කිරීමට යන ස්ථානය, එහි මාරසෙනග පරදවා අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන්නේය. ඔහුද දම්සක් පවත්වන්නේය, දහම් බෙරය නාද කරන්නේය, දහම් සක පිමින්නේය, දහම් වැසි වස්සවන්නේය. ඔහු දෙව් මිනිසුන්ගෙන් සමන්විත දහම් සිංහාසනයේ වාඩිවීමට වටිනා පුද්ගලයෙකු වන්නේය. සමන්තභද්‍රය, ඉන් පසු ධර්මයේ පසු දවස මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන කියවා හඬ නගා කියවන පුද්ගලයෙකු සිටී නම් ඔහු වැඩි කල් යාමට මත්තෙන් ඇඳුම්, ඇඳ ඇතිරිලි, ආහාර පාන සහ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් වලට කෑදරකමක් හෝ ආශාවන් නොදක්වන්නේය. ඔවුන් ඉහත කී ආශාවන් වලට වර්තමාන ජීවිතයේදී ප්‍රමුඛත්වයක් නොදෙන අතර වටිනා ත්‍යාග ලබන්නෝය. යමෙක් ඔහුට අවමන් කරන්නේද, මදිපොච්චිකම් කරන්නේද මෙසේ කියමින්ය. ඔබ හරිම මෝඩයෙකි.
ඔය ධර්මය පුහුණු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැත. ඔබට කිසිවක් ලැබෙන්නේද නැත. එසේ අවමන් කරන පුද්ගලයා වරදක් කරයි. එම පුද්ගලයා භවයෙන් භවයට අන්ධයෙකු වී උපදින්නේය. නමුත් යමෙකු දානමානාදිය දෙමින් ස්තුති ගෞරව කරන්නේ නම් ඔහු මෙම ජීවිත කාලය තුලදීම ත්‍යාග ලබන්නේය. යම් පුද්ගලයෙක් මෙම සූත්‍රය දරාගෙන පිළිගෙන සිටින්නේ නම් ඔහු විසින් කියන දේහි යමෙකු ඔහුගේ අඩුපාඩුකම් නරක ගතිගුණ ගැන කතා කරයිද, ඒවා හරි හෝ වැරදි හෝ වේවා, ඔහු මෙම ජීවිතයේදීම සුදු කබර රෝගයන් වැළඳීමට හේතු වන්නේය. යම් පුද්ගලයෙක් අධෛර්යමත් කර එම පුද්ගලයාට සිනාසෙයි නම් ඔහුගේ මෙම ජීවිත කාලය තුල පිනක් නොකෙරෙන්නේ ඊළඟ ජීවිත කාලය තුලදී උගත්කමක් නොමැතිව හෝ විකෘතිව එහා මෙහා පරතරයක් ඇති දත්ද, කැත තොල්පැති වලින්ද, මුක්කන්නාසයකින්ද, බකල වූ කකුල් වලින්ද, වපර වූ ඇස් වලින්ද, කොර වූ අත්පා වලින්ද යුක්ත වෙයිද ශරීරයෙන් දුකද හමයි. ලේ සැරව ශරීරයෙන් පිටවෙයි. බඩේ වතුර පිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන් ආදී නොයෙක් ලෙඩ රෝග ආදිය සෑදේ. මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන සිටින පුද්ගලයෙක් සිටිනා ඔබ දුර සිටම නැගී සිට ගෞරවයෙන් බුදු කෙනෙකුට කරන සැලකිල්ල හා සමාන ගෞරව කළ යුතුය. මෙම සමන්ත භද්‍ර බෝධිසත්වය චර්යා ධර්ම පිළිබඳ පරිච්ඡේදය දේශනා කරද්දී ගණන් කළ නොහැකි සීමාවකින් තොර ගංගාවල වැලි හා සමාන බෝසත් පිරිසක් ධාරණී ලබාගෙන සියදහස්, දසදහස්, දසලක්ෂ ඉගැන්වීම් මතක් කර ගැනීමට තව දසලක්ෂ ගණන් ලෝක ධාතුවල දූවිලි කඳු සමාන බෝසත්වරු සමන්ත භද්‍ර බෝධිසත්වයන්ගේ නියම වූහ. බුදුන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී සමන්ත භද්‍ර හා අනෙකුත් බෝධිසත්වරුද, ශාරිපුත්‍ර හා අනෙක් ශ්‍රාවකයන්ද, අනෙකුත් දිව්‍ය පුත්‍රයන්, මකරුන්, මිනිසුන්, අමනුෂ්‍යයන් හා ආදී වූ එම සභාවේ සිටි සියලු දෙනා සතුටින් බුදුන්ගේ වචනය පිළිගනිමින් දරා ගනිමින් බුදුන්ට නමස්කාර කර පසෙකොට වූහ.